මේ බස් රථයේ ගමන ආරම්භ කළේ කතරගමින් 10 වෙනිදා රාත්‍රී 10ට. ඒ ගමන ආරම්භ කරලා බස් රථයේ පළමු නැවතුම වුණේ වැලිමඩ. තේපානේ සඳහා පැය භාගයක් බස් රථය නතර කරා. ඒ වෙනකොට බස් රථයේ ධාවනය කළා තියෙන පැය 4ක්. පාන්දර 2:25ට පමණ ගමන නැවත ආරම්භ කර බස් රථය නුවරඑළිය හරහා මේ ගැරන්ඩියල්ල ප්‍රදේශය දක්වා ධාවනය කළා තියෙනවා. ධාවනය කරලා තව ඇත්තටම තව විනාඩි 2ක් තිබුණා නම් දෙවනි තේපානේ සඳහා බස් රථය තවලන්තැන්න කියන ස්ථානයේ නවත්තන්න තිබුණේ. එම ස්ථානයට තිබුණේ අනතුර සිදු වෙලා සිදු ස්ථානයේ සිට කිලෝමීටරයකට වගේ ආසන්න දුරක්. රියදුරු මහත්මයා WK චන්දන මම යම්සි වචනයක් කියන්න ඕන අපේ රියදුරු මහත්මයා ගැන. ඇත්තටම ඒක මගේ වගකීම සහ යුතුයකම වෙනවා. ඊටාම විශිෂ්ට පුජ්‍යලෙක්. ඔහුගේ පූර්වචර්යාව දිහා බැලුවත් මොකද මගේ රාජකාරී වපසරිය තුල මෙවැනි සිද්ධියකදී විශේෂයෙන් මම ඒක සලකලා බලනවා. ඔහුගේ ඉතිහාසය කොහොමද? මෙයා අවුරුදු 15ක් මණ්ඩලයේ සේවය කළ කෙනෙක්. මෙයා මේ කාර්යය බාර අරගෙන අඛණ්ඩව වසර 4ක් පමණ වෙනවා. ඩිපෝ කතරගම ඩිපෝ කළමනාකාරතුමා පවසන විදිහට අපට ලැබිලා තිබෙන වාර්තා අනුවත් ඇත්තටම ඊටාම ජනප්‍රිය රියදුරු මහත්මයෙක්. මේ අවස්ථාවට මුහුණ දුන්න එම අනතුරට මුහුණ දුන්න මගින් පවා විශේෂයෙන් මෙතන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හිටියා. කිසිම ආතුවාලයක් නැති. ඒ වගේම ගරු ඇමතිතුමාගේ අවධානයට ලක් වෙච්ච තාක්ෂණික පාඨමාලාවක් හදාරන දරුවෙක් හිටියා. ඒ දරුවත් ප්‍රකාශ කරපු ආකාරයටත් තවත් කිසිම ආපදා ලක් නොවූ මගින් කීප දෙනෙක් ප්‍රකාශ කරපු ආකාරයටත් විශේෂයෙන් මම කියන්න ඕන අර තාක්ෂණ විද්‍යාලයේ දරුවා ඒ පුතා කියපු දෙයක් තමයි මම අවුරුදු 1කමාරක් තිස්සේ මේ බස් එකේ තමයි ගමන් කරන්න කියන එක. ඉතින් ඒකෙන් අපට ලොකු මේ රියදුරු මහත්මයාගේ ඇත්තටම වටිනාකම අපි තක්සේරු කරන්නේ විශේෂයෙන් මගින්ගේ අදහස් අනුව සහ කළමනාකාරීත්වයේ ඔහු සමග හැසිරීම අනුව. එතකොට මත්පැන් පානයකින් තොර ඊටාම මනා සෞඛ්‍ය තත්ත්වයක් පැවති අවුරුදු 44ක් වයස රියදුරු මහත්මයෙක් තමයි මේ පුජ්‍යලයා. ඔහු සමග සේවය කළේ WMKR වනසිංහ කොන්දස්වර මහත්මයා. ඒ වගේම මොහුගේ සෞඛ්‍යමය පැත්තෙන් බැලුවොත් මම එයත් පරීක්ෂා කළා. එයාගේ ඒ සේවක මහත්මයාගේ නිමාඩු තොරතුරු පරීක්ෂා කළා. ඔහු දිගින් දිගටම රෝගී තත්ත්වයක් වාර්තා කළ හෝ යම්කිසි මම උදාහරණයක් විදිහට කිව්වොත් ඔහු හෘදයාබාධයකට ලක් වෙලා ප්‍රතිකාර ගන්නා හෝ එහෙම පුජ්‍යලෙක් නෙමෙයි. ඔහු නිරෝගී පුජ්‍යලෙක් විදිහට තමයි අපි ගාව අපේ මේ සේවය කළේ. හොඳයි. එවැනි රියදුරු මහත්මියක් නිසා තමයි මම වටිනාකමක් ඔහුට ඇත්තටම මම මේ වෙලාවේ යුතුයකමක් වෙනවා. එවැනි මණ්ඩලයේ සේවකයෙක් සම්බන්ධව මට ඔබතුමාලා ඉදිරියේ කතා කරන එක මගේ යුතුයකමක් නිසා තමයි මම ඔහු සම්බන්ධයෙන් කිව්වේ. එවැනි පුජ්‍යලෙක් වටිනා පුජ්‍යලෙක් තමයි අපිට නැති වුණේ. මේ බස් රථයේ රියදුරා විසින් ධාවනයේ අවසානයේදී, ඒ කියන්නේ පෙර දින ධාවනයේ අවසානයේදී ඔහු විසින් රථ පාලන මැදිරියට ගිහිල්ලා කියන මේ බස් රථයේ ඔහුට දැනුණ දේවල් එය පරීක්ෂා කරන්න කියලා. මේක දුරසේවා පරීක්ෂාව ER1 කියලා අපි කියන්නේ දුරසේවා පරීක්ෂාව සම්බන්ධව රියදුරා විසින් කරන රපෝර්තුව කියලා අපි මේක හඳුන්වන්නේ. එතකොට මේ බස් රථයේ ආපදා රියදුරා කියනවා එයා කියනවා එයා වෘත්තීය රියදුරෙක් විදියට එයා කියන පවර් ස්ටීරියෙන් චෙක් කරන්න කියලා. පවර් ස්ටීරින් ඔයිල් බලන්න කියලා එයා කියනවා. ඒ වගේම මඩ් ගාඩ් එකේ අර රබර් කාපට් එක පැත්තක් එන කීපයක් ගැලවිලා කියලා එයා කියනවා. හරි. ඊට පස්සේ දුරසේවා පරීක්ෂාවක් කරන්න කියලාත් එයා ඉල්ලීම් කරනවා. එයා වාර්තා කරනවා. ඊට පස්සේ මේ පහලින් තිබෙන්නේ ඒක සම්බන්ධව ඉංජිනේරුවෝ පැත්තෙන් මොනවද සලකලා බැලුවේ කියලා. ඉංජිනේරු පැත්තෙන් කියනකොට මෙයා අපේ ඩිපෝ ඉංජිනේරු කාල එදා විශේෂත්වයක් තියෙන සාමාන්‍යයෙන් මේ බස් එකක් චෙක් කරන්නේ වැඩමූලික මහත්මයෙක් කොමන් කෙනෙක්ගේ මූලිකත්වයෙන් කාර්මිකයෝ යොදලා තමයි කරන්නේ. එදා දවසේ ඩිපෝ ඉංජිනේරු කළමනාකාරතුමාමයි මේ බස් රථේ
අවසානයේ පරීක්ෂා කළා තියෙන්නේ. මොනවද කරලා තියෙන්නේ කියලා. ඒක සම්බන්ධව වැඩ එනවුම් ගබඩාවෙන් භාණ්ඩ ලබා ගැනීමේ සියලුම වාර්තා අපි ගාව තියෙනවා. එතකොට මේ රියදුරා නොදුටු දේවල් පවා සකස් කරපු බව පැහැදිලිව පේනවා. ඒ අනුව බස් රථයේ මුදා හැරලා තියෙනවා එදින පෙරවරු 11:45ට. 11:45ට පැහැදිලිව කරලා තියෙනවා. මොකද ඩිපෝ ඉංජිනේරු කළමනාකාරතුමා එතුමා බලලා තියෙනවා මේ පවර් ස්ටේෂන් මොකද කිලෝමීටර් 50000කින් 50000ට මේ සම්පූර්ණ සුක්කනම් පෙට්ටිය තෙල් අයින් කරලා අලුතෙන් තෙල් දාන්න ඕන. මොකද මේ බස් රථයේ තව පැත්තක් තිබෙනවා. මම ඒකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. අප්‍රේල් මාසේ 4 වෙනි මාසේ 12 වෙනිදා 4 වෙනි මාසේ 12 වෙනිදා බස් රථයේ එන්ජිම අලුතෙන් තියලා එන්ජිම අලුතෙන් ඕවර්ෝල් කරලා ෆුල් සම්පූර්ණයෙන් අලුත් ඇඩියාවක් කරලා එන්ජිම සකස් කරලා තියෙනවා.